අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ ඔයා සාමාන්‍ය පෙළ විභාගයට පෞද්ගලික ආයතනකරුවෙක් විදිහට ඉන්න කරා නම් ඔයාගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ. අයිබන් සුබ දවසක්. ඉතින් කලින් කිව්වත් වගේ මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ඔයා 2025-26 වර්ෂයට අදාළව අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෞද්ගලික ආයතනකරුවෙක් විදිහට ඉල්ලුම් කරා නම් ඔයාට සමහර විට ඇඩ්මිෂන් එක මේ වෙනකොට ලැබිලා නැතුව ඇති නැපැල් මාර්ගයෙන්. ඉතින් ඒ විදිහට ලැබිලා නැත්නම් ඒ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් ඒකට අපි මුලින්ම යන්න ඕනේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට. ඉතින් මේ විදිහට තමයි සයිට් එකට යන්න පස්සේ ඉන්ටර්ෆේස් එක වෙන්නන්නේ. ඔයාලට සයිට් එකට යන්න පුළුවන්. මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් සයිට් එකට ගියන් පස්සේ ඒක පහලට ස්ක්‍රෝල් කරාම අපිට පෙන්නනවා මෙන්න මෙතන එක්සෑම් ඇඩ්මිෂන් කාඩ්ස් කියලා පොඩි වෙනම ඔප්ෂන් එකක්. ඉතින් ඒක මුලින්ම ක්ලික් කරගන්න. එතකොට ඔයාව මේ විදිහට තවත් වීඩියෝ එකකට අරගෙන යනවා. ඉතින් ඒකෙදි එක පැත්තක තියෙනවා ඉන්ඩිවිජුවල් ඇඩ්මිෂන් කාඩ්, අනිත් පැත්තේ තියෙනවා ඇචීව්මන්ට් කාඩ්, ස්කූල් රෙජිස්ටර් කියලා. ඉතින් ඔයා එතකොට පෞද්ගලික ආයතනකරුවෙක් විදිහට ආයතන කරන නිසා ඔයා යනවා මෙතන ඉන්ඩිවිජුවල් ඇඩ්මිෂන් කාඩ් කියන එකට. ඉතින් ඒකට ගියන් පස්සේ මේ විදිහට සිලෙක්ට් එක්සැමිනේෂන් කියලා අපිට සිලෙක්ට් කරන්න මෙනු එකක් එනවා. ඉතින් ඒක පහළට ස්ක්‍රෝල් කරායින් පස්සේ මෙන්න මේ විදිහට අපිට එක්සෑම්ස් ටික පෙන්නනවා. ඒකේ උඩින්ම තියෙනවා GC O level examination 2025-2026 කියලා. ඉතින් ඒකට ගියයින් පස්සේ අපිට මෙතන පහළින් පෙන්නනවා select the identification method කියලා. ඉතින් එතකොට ඔයාගේ identification method එක ID card number එක එහෙම නැත්නම් index number. ඉතින් ගොඩක් වෙලාවට මේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ අපිට ඇඩ්මිෂන් එක හම්බුනේ නැති නිසා එතකොට අපි මේ වෙනකොට ඉන්ඩෙක්ස් නම්බර් එක දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියන එක සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයා ඉන්ඩෙක්ස් නම්බර් එක දන්නවා නම් ඔයාට පුළුවන් ඉන්ඩෙක්ස් නම්බර් එක මෙතන සිලෙක්ට් කරගන්න. මම මේ ඔයාලට මෙන්නන්න ගන්න නිසා මම ඉන්ඩෙක්ස් නම්බර් එක මෙතන සිලෙක්ට් කරගන්න. මොකද ඉන්ඩෙක්ස් නම්බර් එක මට තියෙන නිසා. හරි. ඊට පස්සේ මම මේකේ enter the index number කියන එකෙන් ඉන්ඩෙක්ස් නම්බර් එක මේ විදිහට enter කරනවා. enter කළා මෙතන I have read and agree with the terms and conditions ටිකක් දාලා I am human කියලා ටිකක් දාලා දැන් මම ඊපස්සේ මෙන්න මේ විදිහට ඔයාට pictures ටිකක් එනවා. ඔයාට මේකේ select කරන්න picture showing object with wheels used for moving. එතකොට wheels පාවිච්චි කරනවා මේ විදිහට ඔයාට පුළුවන් මේක බලලා select කරගන්න. ඊට පස්සේ වෙරිෆයි කරායින් පස්සේ ඔයාව වෙරිෆයි වෙනවා. වෙරිෆයි වුණාන් පස්සේ මෙතන ඩවුන්ලෝඩ් බටන් එක මෙල් පාටින් ඇපියර් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් ඩවුන්ලෝඩ් කියන බටන් එක ඒ ක්ලික් කරායින් පස්සේ ඔයාට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් වෙලා මේ විදිහට එනවා. ඉතින් මේක මම ඔයාලට පෙන්නන්න ඩවුන්ලෝඩ් කරපු ඇඩ්මිෂන් එක නිසා මම මේකේ මේ නම්බර් ඊට පස්සේ ඉන්ඩෙක්ස් නම්බර්ස් ඒවා ටික අයින් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ ඇඩ්මිෂන් එක අනිවාර්යයෙන් මේවා ටික හරියටම සඳහන් වෙලා ඉතින් මුලින් මේ දේවල් හරියටම හරිද කියලා බලන්න. ඊට පස්සේ ඔයාලට ඒ ටික ඔක්කොම හරියටම ඔයාලට පුළුවන් මේක print කරගන්න. ඒ වගේම තමයි මේ ඔයාගේ නම ඊට පස්සේ ඉන්ඩෙක්ස් නම්බර් එක ඊට පස්සේ ඔයාගේ විෂයයන් මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඒ හදාගන්න පුළුවන්. ඒ හදාගන්න විදිහ ගැන වීඩියෝ එකක් මම ඉස්සරහට කරන්නම්. ඉතින් ඒකට අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ විදිහට ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාගේ ඇඩ්මිෂන් එක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක print කරලා එදා එක්සෑම් එක දවසට අරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි තවත් පොඩි දෙයක් කියන්න ගොඩක් දෙනෙක් මේ ඇඩ්මිෂන් එක ගත්තයින් පස්සේ විශේෂයෙන් පෞද්ගලික අයදුම්කරු මොකද එයාලට කිසිම අදහසක් නැහැ මොකක්ද කොහොමද මේ විභාගය සඳහා මේක අරන් යන්න කියලා. මොකද පාසල් අයදුම්කරුවන්ට නම් පාසලෙන් මේ විදුහල්පති සහ ඒ අදාළ ගුරුවරු ඒ වැඩ කටයුතු සියල්ලම කරලා අස්සම් කරලා සර්ටිෆයි කරලා ෆෝම් කරලා දෙනවා. හැබැයි පෞද්ගලික අයදුම්කරුවන්ට එහෙම නැහැ. එයාලා එක පෞද්ගලිකව කරගන්න ඕනේ. ඒ නිසා මේ ඇඩ්මිෂන් එකේ දෙපැත්තක් තියෙනවා. එහෙම නැත්නම් එහා පැත්තේ මුල් පිටුවේ ඔයාගේ විෂය ඊට පස්සේ ඔයාගේ සෙන්ටර් නම්බර්ස් ඉන්ඩෙක්ස් නම්බර්ස් ඒවා ටික ඔක්කොම තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා යටම සර්ටිෆයි කරන්න තැන. මෙන්න මෙතන ඔයා මේක සර්ටිෆයි කරන්න ඕනේ. මේක සර්ටිෆයි කරගන්නත් ඔයා යන්න ඕනේ එක්ක විදුහල්පති තුමෙක් ගානට ගියා නම් මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ සේවයේ විධායක මට්ටමේ නිලධාරියෙකු හරි සාමදාන නිශ්චයකාරයෙකු හරි දියුණුම් කොමසාරිස්වරයෙකු එහෙම නැත්නම් ආගමික මධ්‍යස්ථානයක භාර සම්පූර්ණතරණ කියන්නේ ඒක විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් වගේ කෙනෙක්ට පුළුවන්. ඒ වගේම තමයි ස්ථීර පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමටත් මේක සාධිත කරන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයා මේ ඇඩ්මිෂන් එක සර්ටිෆයි කරන්න ආවොත් පස්සේ එයා ඉස්සරහම මෙන්න මෙතන අයිදුම්කරුගේ අංශනේ කියන තැන අස්සක දාලා ඊට පස්සේ මෙතන
අයිදුම්කරුගේ මෙතැන්ට එනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිකුත් කළ අංක කියන තැන වාගේ ඉන්ඩෙක්ස් සෝරි ID නම්බර එක දාලා ඊට පස්සේ මෙන්න මෙතන අස්සම් කරන්න ඕන. ඉතින් අස්සම් කරලා දුන්නයින් පස්සේ ඒවා දෙන කෙනා මෙතනදී මේ ලියලා ඊට පස්සේ ආගේ සීල් එක දාලා යාට අස්සම් කළා මේක සර්ටිෆයි කරලා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට සර්ටිෆයි කරපු ඇඩ්මිෂන් එකක් තමයි ඔයා එක්සෑම් එකට යනකොට අරගෙන යන්න ඕන. ඉතින් සමහර පෞද්ගලික අයිතිකරුවෝ මේක දන්නේ නැහැ මම කලින් එක්සෑම් ඩියුටි ඉන්නකොට සමහර අවස්ථාවල කෙනෙක් දෙන්නේ එනවා ඇඩ්මිෂන් එක මෙහෙම අරගෙන මොකද හදිසියට ඉතින් අපි ඒ වෙලාවට එතන ඉන්න කෙනෙක් ලව්ව මේක සර්ටිෆයි කරලා දෙනවා. හැබැයි ඒක ඒ ළමයාට ඒ මොහොතේදී පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද බය වෙනවා ඊට පස්සේ ඒ වෙලාවේ කලබල ආදී අවස්ථාව නිසා ඉතින් ඒ වගේ කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඇඩ්මිෂන් එක සර්ටිෆයි කරගෙන පාඩුවේ වැඩ කටයුතු ඔක්කොම ටික හරියට කරගෙන විභාගයට යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට මේ සම්බන්ධව පොඩ අවබෝධයක් ලැබෙන්න. ඒ වගේම තමයි මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.